කොලෙස්ටරෝල් එතකොට අම්මලාට වයසත් එක්ක නිින්ද යනවා ඇස් දෙක පියාගත්ත ගමන් ඒ හින්දා ඇස් දෙක පියාගෙන භාවනා කරන්න එපා අම්මලා පුළුවන් තරම් දකින්න ජීවිතේ මේ සැකසෙන පංච ඉන්ද්‍රියන් තුළම ගන්නනවා ඒක තමයි භාවනාව වෙන්නේ තේරුණාද ඒක අපි අඳුනගමු බැරි කමක් නැහැ අම්මා වැඩිපුර දේශනාත් අහන්නකෝ නිදා දැන් නිදාගත්ත ඇති දැන් වයස කියනවාමයි 70ක්ම නිදාගෙන තමයි ඉඳලා තියෙන්නේ අපි අවදි වෙමු ඒකනේ චක්කු මුඩපාදේ ඥාන මුඩපාදේ ප්‍රඥා මුඩපාදේ විද්‍යාව මුඩපාදේ ආලෝක මුඩපාදේ ඒ හිතා අපි ඇහැරෙන මාර්ගය බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා අපේ දුවට ටිකක් නිද ගියත් දැන් ආයිගාවක් කතා කරන්නේ කොහොමද මම චුට්ටක් අතර වෙමු දැන් අම්මට හිතක් පහළ වුණේ කනට හැමුණු සබ්දයකට චුම්පාන් කියලා කියමුකෝ අපි ඒකනේ මම අදහස් කරේ එතකොට ඒ චුම්පාන් සද්දය කියලා අපිට ආවේ චුම්පාන් නෙවෙයි සද්දයක් ඇහුනේ දැන් දිත්තේ මත්තම් උනේ නැහැ ඇහුන එක ඇහුණා විතරක් උනේ එතනින් මම ඉපදුනා මම ඉපදුන ගමන් මොකද උනේ මම ඉපදුන ගමන් සිතුවිලි ගොඩාක් පහළ වුණා ඒ මට කියලානේ දැනෙන්නේ ඒ මම ඉපදෙන්නේ नमो तस्य के अनुमतावक पंचशीले पीठे सदा बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि स्नामेन मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादयामि මාබැවිලාදු අතිරිත් තුනක් මේ විහාරස්ථානයේ වැඩවසන මේ අතිරිත් තුන පුරාණ ආഘോഷිකන් මගේ අදුක සකසන නඩුව බෙහෙත් දෙකින් තුන මාස පන්තෝ පූජාවන් සිදකල තිමාත් හැමදෙනාටම විද්‍යාරත්න පීඨම සහ අපේ නිර්මාණ පීඨම ස්වාමීන් අපිට දුගී ආදී විමයන් වහන්සේ සේනාධිපති පරම්පරාවේ ඥාති සෝඥායි ආදී කොට සියලුම ඥාතීන් මේ පින් ලැබේවා කුසල ලැබේවා අපේ මගේ සියලු ඥාතීන්ට ප්‍රාර්ථනීය බෝධි නිවන් සැප පිණිසම හේතු වේවා හේතු වෙත්වා අපි සම්බුද්ධ පූජා කරමු නමෝ තස්ස භගවතු